වර ලස්සන කතාවක් තියෙනවා විදිහට බුදුහාමුදුරුවෝ එකවරක් පින්ඩපාතේ වඩිනකොට හරක් ටිකක් දකින්න. මේ හරක් රෑන දැකලා බුදුහාමුදුරන්ට හිනාවක් යනවා. බුදුහාමුදුරුවෝ මේ කෙනෙක්ට අපහාස කරන්න hina වෙන්නේ නැහැ. එතන දහමක් තියෙන හින්දා බුදුහාමුදුරන්ට හිනාවක් පහළ වෙනවා. මේ හිනාව විශේෂයින්ද ආනන්ද හාමුදුරුවෝ ලං වෙලා අහනවා. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඇයි අවේලාවේ සිනාවක් පහළ වෙන්නේ? එතකොට උන්වහන්සේ උත්තරයක් දෙනවා. ආනන්ද අර හරක් ගොඩ ඔබට වහන්සේට පේනවද? පේනවා භාග්‍යතුන්. ඔය හරක් ගොඩ එකෙක් නෑ ආනන්ද කලින් සක්විති රජ නොවිච්ච. සක්විති රජ කියන්නේ මේ පෘථුවියේ යන්න තියෙන ඉහළම තනතුර. එතෙන්ට ගිහිල්ලා දැන් හරකෙක් වෙලා. ආනන්ද ඔය හරක් ගොඩ එකෙක් නෑ සක්‍ර දෙයිය නොවිච්ච. ආනන්ද ඔය හරක් ගොඩ එකෙක් නෑ මහ බ්‍රහ්මයා නොවිච්ච. එච්චර උඩ ගිහිල්ලා මේ සුගති තුන පාලනය කළා. දැන් හරකෙක් වෙලා තනකොළ කන්න වෙනවනම් ඕක මට වෙන්නේ නැද්ද ඔබට වෙන්නේ නැද්ද? දැන් ඔකට අතීස්සුවේ නැති වුණාට වෙනවනම් අපි ඉන්න තැන හොඳද භයානකද? ගෙදර වැඩ කරන්න ළමයිගේ වැඩ කරන්න රස්සාව කරගන්න. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න නැත්නම් පවුද නැද්ද? එහෙනම් තමන්ගේ වැඩේ කර ඕකෙන් මිදෙන හැටි ආගන්න. ඕක තමයි නියම පිනපු. හිතන්න එපා ඉඳලා දානයක් දීලා ඔය පොසක් එකට දිල් අරගෙන පන්තල හදන රුපියල් 5000 10000 ගිහින් දීලා මේ වැඩේ කරේ කියන. දන් දුන්නට සතර පායෙන් බේරෙන්න බෑ. වැඳ වැඳ හිටියට සතර පායෙන් බේරෙන්න බෑ. කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණක් අහලා ඒ බණට අනුව යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටුනොත් සක්කාය දිට්ඨිය බිඳගත්තොත් විචිකිච්ඡාව බිඳගත්තොත් සිල්ලුත පරාමාසය බිඳගත්තොත් සතර පායෙන් බේරෙනවා. වෙන කිසිම එකකින් බේරෙන්නේ නැහැ. ඒක හොඳාකාරව තේරුම් ගන්න. පිළිතුරු මේ බුද්ධ ශාසනයේ ලොකුම දාන දීපු නෝනත් ගියේ මැරිලා නිරේට. ඔබ මේ කතාව අහලා තියෙනවද? මේ බුද්ධ ශාසනයේ දීපු ලොකුම දානේ. ඒ දාන එකයි බුද්ධ ශාසනයේ one and only. ඒ දාන්නට නමක් කියනවා අසදුස මහා දානේ. අසදුස කියන්නේ අහපු දැකපු. ඒ වගේ දානයක් අහලත් නැහැ දැකලත් නැහැ. ආපහු මේ බුද්ධ ශාසනය දෙන්නත් බෑ. මොකද ඒ දානේ බාර ගන්න බුදුහාමුදුරුවෝ වඩින්න ඕන. එදා ඒ දාන්නට බුදුහාමුදුරුවොත් එක්ක රහතන් වහන්සේලා 500 නමක් වඩිනවා. බුදුහාමුදුරුවෝ ඇතුළු ඒ රහතන් වහන්සේලාට මුතු කුඩ අල්ලන්න ඇත්තු 500ක් තියෙනවා. බිමට නෙළුම් මල් අතුල්ල රත්තරන් වියන් බැඳලා ඔච්චර පිළිවෙලට දානෙ දෙනවා. හැබැයි ඔය දානෙ දුන්නට පිඟුදුනේ මැරෙන මොහොතේ අර නෝනට ඔය දානෙ මතක් වෙන්නේ නැහැ. තරුණ කාලේ තමන්ගේ අතින් වෙච්ච කාම සිද්ධියක් මතක් වෙලා මැරිලා යන්නේ නිරේට. එන අසදුස මහා දාන දීපු නෝනා මැරිලා නිරේට යනවා. කෑලි 4 හරි 5 හරි බාස්කට් එකට දාන ගෙනිච්ච නෝනා බේරෙයි කියලා හිතනවා. දැන් හිතන මේ බුද්ධ ශාසනයේ ලොකුම දාන දීපු නෝනා මැරිලා යන්නේ නිරේට නම් ඔය කෑලි 4 5 බාස්කට් එකට දාන ගෙනිච්ච එක බේරෙයි කියලා හිතනවා. එන අපේ දානේ ඇද්ද මදිද? ආමුදුරු 10 12 නමක් අත්තට නමක් පඩම්මල දෙන දානින් බේරෙන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරු ඇතුළු රහතන් වහන්සේලාට දාන දීලත් බේරෙන්න බැරි වුණා නම් අපේ දානේ ඇද්ද මදිද? මොකද කියන්නේ? ඇද්ද මදිද? දන් දිය යුතුයමයි. හැබැයි බේරෙන්න බෑ. දන් දීලා නැගෙන ශක්තියෙන් කවදා හරි කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා බණක් අහලා තේරුම් අරගන්න ශක්තියක් හම්බ වෙනවා. ඒක කවද්ද කියන්න බෑ. තව අවුරුදු කල්ප ගානකින් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පාර හරි බේරෙන්න ඕන නම් මේ පාරම බේරෙන්න ඕන නම් බණ ටිකක් අහලා බේරෙන්න. නැත්තම් නම් ඉවරට ඉවරයි. පින්වතුනි කොසල් රජුරෝ මැරෙන්නේ බුදුහාමුදුරුවෝ වැදලා යන ගම. කොසල් රජුරෝ තරම් බුදුහාමුදුරන්ට ගෞරව කරපු කෙනෙක් මම අහලා නැහැ. කොසල් රජුරෝ යාළුවෙක් හැටියට තමයි සැලකුවේ. එකම වයසේ එකම ගමේ. දවසට 7-8 සැරේ බුදුන් වහන්සේ වඳින්න යනවා. අපි වගේ මේ මල් ටික තියලා පත්ත උඩ දාලා දුවන්නේ නැහැ කොසල් රජුරෝ. යන තැන දැක්ක තැන ඉඳන් දන ගාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ ළඟ. ඇවිල්ලා බුදුහාමුදුරගේ පාමුල දිගා වෙලා සිරිපතුල් දෙක බදා ගන්නවා. සිරිපතුල් දෙක අත ගන්නවලු තොල් දෙකෙන් සිරිපතුල් දෙක තිප ගන්නවලු. මගේ බුදුහාමුදුරුවෝ කියලා කෑග ගහ වැදලාදී. ඕක විතර දවසට 7-8 සැරේ කරනවා. කොහොම දවසක් වැඳලා යන මගදී තමයි මරණය සිද්ධ වෙන්නේ. ඔය වගේ වැඳලා යනකොට පැය භාගයක් නැහැ. මගදී ආරංචියක් එනවා තමන්ගේම පුතා හේවත් විදුඩව කුමාරයා රාජ්‍ය ආක්‍රමණයක් කළා කියලා. ඒ කියන්නේ රජා එළියට ගිය අතරේ පුතා රජ වෙලා. මෙයාට හිතේ අමාරුවක් පපුවේ අමාරුවක් හැදෙනවා. ළඟ තීච්ච අම්බලමකට උස්සයි යනවා. අම්බලමේදී සේවිකාවගේ උකුලේ පණ යනවා. මැරිලා සුගතියකවත් නැහැ. ජීවමාන බුදුන්ට වැඳලා යන ගමන් මැරිච්ච එක දුගතියේ දැන් මේ පිළිමේ ඉතරා පත්ත උඩ දාලා දූප එක දුගතියේ යයිද? වැඳලා බේරෙන්න පුළුවන් කියලා හිතනවද? වැඳිය යුතුමයි. වඳින්න නැතුව බේරෙන්නත් බෑ. හැබැයි වැඳ හිටියට සතර පායෙන් බේරෙන්නේ නැහැ.